සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. අද හරිම වාසනාවන්ත දවසක්. විශ්වයේ ආශිර්වාද ඔයා වෙත ළඟා වෙන ලස්සන දවසක්. මේ වීඩියෝ එක බලන ඔයාගේ අද දවස අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. විශ්වයේ ශක්තිය ඔයා වෙත ලැබෙන ලස්සන දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්න. නෙගටිව් සිතුවිලි එන්න ඉඩ දෙන්න එපා. අද දවසේ පුංචි වෙලාවක් අරගෙන ඔයාට අද දවස වෙනකම්ම ජීවිතේ ලැබුණු එක වටිනා දේවල් ගැන එකින් එක මතක් කරලා බලන්න. ඒ ලැබුණු දේවල් ගැන ඔයා මේ වෙනකන් ලැබපු ඒ ජයග්‍රහණ වලට විශ්වයට ස්තුතිවන්ත වෙන්න. අද දවස පුරාම පොසිටිව් මයින්ඩ් එකක් හදාගෙන සතුටින්ම ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයාව වටන්න හදන, ඔයාගේ හිතට නෙගටිව් අදහස් ඇතුල් කරන්න උත්සාහ කරන ඒ වගේ අයගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න බලන්න. ඒ වගේ අය මග ඇරලා ඉන්න බලන්න. ඔයාගේ ගමනට හදවතින්ම සුබ පතන හැම වෙලාවෙම ඔයාව ධනාත්මක කතා බහකට එකතු කරගන්න අයව ලං කරගන්න. මොකද අපි වටේ ඉන්නේ ධනාත්මක පුද්ගලයන් නම් අපිත් පුරුදු වෙනවා ධනාත්මක වෙන්න. ධනාත්මකව විශ්වාසයෙන් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම සාර්ථකත්වය ලැබෙනවාමයි. දවස පටන් ගනිද්දිම මට පුළුවන් මම මේ දේ කොහොම හරි කරනවා කියන විශ්වාසය ඔයාගේ හිතේ තියෙනවනම් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අද වගේ විශේෂ දවස්වලට ඔයාගේ හැඟීම් වලට ලොකුවට ඉඩ දෙන්න යන්න එපා. මොන විදිහේ හැඟීමක් ආවත් ඒව ගැන වැඩි හිතන්න යන්න එපා. විශ්වය ගැන විශ්වාසය පමණක්ම තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලට නිදහස් වෙලාවක විශ්වයට පුංචි ප්‍රාර්ථනාවක් කරන්නත් අද දවසේ අමතක කරන්න එපා. මොකද අද දවසේ විශේෂ දවසක්. මේ ප්‍රාර්ථනාව කරද්දී ඔයා නිදහස් තැනක් මුලින්ම තෝරගන්න ඕන. හිත නිවන පුංචි භාවනාවක් කරලම පටන් ගන්න. දැන් ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කියන්න. ඔයා මේ ප්‍රාර්ථනා කරපු දේ ඔයාගේ ජීවිතයට ලැබිලා ඔයා හරිම සතුටින් ඉන්න විදිය ගැන හරි ලස්සන චිත්‍ර රූපමවන්න. ඔයා ඒ සතුටු වෙන විදිය, ඒ සතුට සමරන විදිය ගැන හිතලා සතුටු වෙන්න පුරුදු වෙන්න. හරි ඉක්මනටම ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වේවි. ඔයාගේ ප්‍රාර්ථනාව මොකක් වුණත් මම හදවතින්ම සුබ පතනවා ඒ හැම යහපත් ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා. අද දවසේ ඔයාට අනිවාර්යයෙන්ම ඒන්ජල් නම්බර්ස් පේන්න ගනීවි. ඒන්ජල් නම්බර්ස් කියන්නේ 111 222 333 මෙන්න මේ වගේ අංක රටාවල. මේ වගේ අංක රටා අහම්බයක් විදියට ඔයාට පෙනේවි. සමනලීන් පුංචි පළඟැටියන් වගේ විශ්වයේ පණිවිඩ අරන් එන සතුන් දකින්නත් ලැබේවි. ඔයාටත් මේ වගේ දේවල් අද දවස් ඇතුළත දකින්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම සතුටු වෙන්න. මොකද හරි ඉක්මනින්ම ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වෙන්නයි යන්නේ. ඔයා ගැන ආඩම්බර වෙන්න. ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට නොදැනීම විශ්වයේ ආදරයත් අනිවාර්යයෙන්ම ලැබේවි. විශ්වය ගැන විශ්වාසයෙන් ඉන්න ඔයාට කවදාවත්ම වරදින්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම පොසිටිව් විදියට හිතන්න, විශ්වාසයෙන් ඉන්න. මං හිතනවා මේ වීඩියෝ එක හරිම දවසේදී ඔයාට ලැබෙන්නේ නැති කියලා. අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. channel එකත් subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්න. good luck.